की जानूं චූටි පුතා මට දැන් මල් පැල ටික ඔක්කොම අරගන්න උදව් කරලා දැන් මේ පුටුවටලා ඉඳගෙන ඉන්න පේනවනේ. එයා කැමති නෑ එයා වීඩියෝ කරනවට. වීඩියෝ කරන්න හදනකොට එපා 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 කියලා කියනවා. ඔන්න ඉතින් මේ තමා මං හදාගෙන තියෙන ඇග්ලොනිම එකතුව. දැන් නම් මේ දවස්වල හරියට අපිට වහිනවා. ඉතින් මේ ගිය දවස්වල පායවුවනේ. ඉතින් ඒ වගේම මේ දවස්වල වැස්ස නිසා මං උඩකත් නෙමෙයි පැල තියලා තියෙන්නේ. ඇත්තටම පොඩි රැග් එකක තමයි තියලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අර පොඩ්ඩක් මේ මඩ එහෙම විසි වෙන්න බලනවා වැඩි. ඒ හින්දා අර කොළවල පොඩක් මඩ එහෙම විසි වෙලා තියෙනවා. ඉතින් මේ බලන්නකෝ. මේක බලන්න. මේක ඇවිල්ලා මේ සිල්වර් ඇග්ලොනිමා එකක්. ලස්සනයි නේද? මේක හොඳ ලොකුවට හැදිලා තියෙනවා. මේකෙන් තව පැල දෙක තුනක් මං ගාව තියෙනවා. මම ඔක්කොම මෙතෙන්ට අරගෙන ආවේ නෑ. මම වීඩියෝ කරන් යන අතරතුර ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. එතකොට මෙයා බලන්නකෝ. මෙයාත් හරියම ලස්සනයි. මේ ඔක්කොම මම මේ පොඩි පොඩි පැල ගෙනල්ලා හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. එයත් හරියම ලස්සන ප්ලාන්ට් එකක්. ඒ වගේම මෙන්න මෙයා. මෙයා නම් ගොඩාක් ලොකුට බුෂ් එකක් විදිහට අපිට හදා ගන්න පුළුවන්. මම දැන් මේ හදලා තියෙන්නේ පොඩි පෝච්චි වලනේ. ඔක්කොම හදලා තියෙන්නේ මේ සයිස් එකේ පොට් වල තමයි. පේනවා ඇතිනේ මේ. ඒ නිසා අර මේ පොට් වලට හරියන ගානට තමයි ප්ලාන්ට් එක හැදෙන්නේ. දැන් මේවා නම් මේ මම අලුතෙන් තමයි ඉඳවලා තියෙන්නේ. මේවා කලින් හදලා තිබුණේ. හැබැයි පොඩි හේතුවක් හින්දා මට සිද්ධ වුණා ආපහු මේ පැල මේ ගලවලා වෙන වෙනම ආපහු මේ හැම එකක්ම පැල කරන්න. ඉතින් ඒ නිසා තමයි මේවා අර හොඳට හැදිලා තිබුණේම ආපහු දැන් අලුතෙන් ගලවලා හදපු නිසා දැන් තමයි හොඳට පස්සට අල්ලලා හැදීගෙන යන්නේ. ඉතින් මේකට මම හරියම ආසයි. මේක අර පොට් එක පිරෙන්න හැදුනහම පුදුම ලස්සනක් තියෙනවා. මේ කියනවාද? අලුතෙන් පැල එන ගමන් තියෙන මේ අපිට කට් කරලා පැල ගොඩක් හදා ගන්න පුළුවන්. ඉතින් පැල ගැන දන්න මේ අය නම් ඒ ගැන හොඳට දන්නවා ඇති. මෙයා බලන්නකෝ. එයාත් හරියම ලස්සනයි. මේ දවස්වල මේ අවුව මදිනේ. ඉතින් අවුව හොයාගෙන එයා නම් මේ නැවිලා තියෙන්නේ. එයාට අවුව ටිකක් ඕන. මේ සමහර ඇග්ලොනිම වලට ඇත්තටම අවුව අවශ්‍යම නැහැ. එයාලා හෙවණෙත් හැදෙනවා. ඒත් සමහර ඒවට අවුව ටිකක් තියෙන තරමට එයාලගේ මේ පත්‍රවල තියෙන පාට එහෙම හරිය ලස්සනට කලර්ෆුල් විදිහට හැදෙනවා. ඒ වගේම මෙයා මේ බලන්න මේ එක වගේ කියලා පේනුනට මේ හැම එකකම පොඩි පොඩි වෙනස්කම් හින්දා ඒවට ආවේනික ලස්සනක් තියෙනවා. මෙයා ඒතර මේ තියෙන එක වර්ගයක්වත් මේ හැම පොට් එකකම තියෙන එකකට එකක් වෙනස් වර්ගයක්. මෙන්න මෙයාටත් මම හරියම ආසයි. මේ බලන්න. ලං කරලා පෙන්නන්න. පුදුම ලස්සනක්. ලස්සනයි නේද? ඉතින් එයාවත් මේ ටිකක් ලොකු වෙනකන් ඉඳලා කට් කරලා ඊට පස්සේ මේ අපිට පැල වැඩිපුර හදා ගන්න පුළුවන්. ඉතින් මමත් මේ ලොකු වෙනකල් තමයි ඉක්මනට බලාගෙන ඉන්නේ. මෙන්න මෙයාත් ටිකක් අර මේ වර්ධනය යාගේ ටිකක් බාල වුණා. ඊට පස්සේ මං යාගෙන් එක කොටසක් කපලා අරගෙන වෙනම ප්ලාන්ට් කරා. එන්නකෝ පෙන්නන්නම් ඒක. මේ පේනවද? මේ බිගෝනියා මේ පොට් එකක තමයි හදලා තියෙන්නේ. මේ එයා අලුතෙන් හැදුවට පස්සේ එයා හොඳට හැදිලා තියෙනවා. දැන් එයාවත් තරම් අලුත් පොට් එකක හදන්න ඕනේ. මෙයාත් එහෙමයි. මෙයාත් හැදෙනකොට ලොකුවට පඳුරක් විදියට හැදෙනවා. දැන් මේ මගේ මේ පොට් එකේ සයිස් එකනේ මේ හැදෙන්නේ. හැබැයි ලොකු පොට් එකක් හදලා තිබ්බනම් අපිට ලොකු බුෂ් එකක් විදියට හදා ගන්න පුළුවන්. මෙයාත් එහෙමයි. මේ වර්ගෙත් එහෙම තමයි. මෙයාත් හරියම ලස්සන වර්ගයක්. මේ
එයාගේ අතු ගොඩක් තිබුණා. හැබැයි අර මං කීවේ මේ පැල මං ආයෙ ගලවලා හැදුවා කියලා. ඒකත් එක්ක මේ විදිහට පොඩ්ඩක් සවුත් වුණා මගේ පැල ටික. දැන් තමයි මේ ආයෙ හොඳට හරියාගෙන එන්නේ ඉතින්. මෙන්න මෙයා මං කලින් වීඩියෝ වලත් පෙන්නලා තියෙනවා. මෙයාට නම් මං ගොඩාක් ආසයි. එයාත් මං අලුතින් තමයි ගලවලා හැදුවේ. හැබැයි එයාට අග්ගාලා මේ පසට අල්ලලා හොඳට හැදුනා. පේනවද එයාගේ ලස්සන? ඒ වගේම එයාගේ බලන්නකො ලස්සන. ඉතින් මේ හැම එකකම පැල ගන්න තමයි බලාගෙන ඉන්නේ. බලමු නේද ඉස්සරහට පැල ඉක්මනට එයිනේ. ඊට අමතරව මෙන්න මෙයාගෙන් නම් ඕන තරම් ප්ලාන්ට් මේ සේල් කරන්න උනත් දෙන්න පුළුවන් මට. එයාගෙන් නම් තියෙනවා ගොඩක් ප්ලාන්ට්. ඔන්න බලන්නකො මං කිව්වේ තව තියෙනවා කියලා. මේ ටික මං අර අතන මේ ගෙනිච්ච නෑ එතෙන්ද මේ. හරි ලස්සනයි නේද? මේ බලන්න. මේ අතින් ඔය ඇග්ලෝනිමා වර්ගයක් තමයි. එතකොට මේ බලන්න. මේ දැන් පෙන්නපු වර්ගෙම තමයි. ඒ උනාට අතු වලට වැහිලා නිසා මේ දෙකේ තියෙන වෙනම ලස්සනවල් දෙකක්. එතකොට මෙයා ඒ වගේම මෙන්න මෙයාත් හරිම ලස්සනයි. මේ බලන්න. වැස්සත් එක්ක හොඳ ලස්සනට යාලා නම් හැදිලා තියෙනවා. මේ මං අර කලින් ඉස්සලා පෙන්නුවේ ඒ වර්ගයේ සිල්වර් ප්ලාන්ට් එක. මේකේ පැල ගොඩක් තියෙනවා මේකෙත්. ඉතින් මෙන්න මේ වර්ගෙන් එතකොට මෙන්න මෙයාගෙන් නම් පැල ගොඩක් දෙන්න පුළුවන් ඕන අය ඉන්නවනම් මේ ඉස්සරහට ප්ලාන්ට් සේල් එකක් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු. ඕන අය ඉන්නවනම් මට කියන්න මට පුළුවන් මෙන්න මේ වර්ගෙන් එහෙම පැල හදලා දෙන්න ඕගොල්ලන්ට. ඉතින් ওই විදිහට තමයි මම අද ඕගොල්ලන්ට මම හදලා තියෙන ඇග්ලෝනිමා ප්ලාන්ට් ගැන වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අදට ගිහින් එන්නම්. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. බයි.